මේක විශේෂ කාරණාවක් ඉරිගහන ප්‍රශ්න වලට පවා මේක අහලා දෙනවා. ශ්‍රී ලංකාවේ සිතියම් නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇති ප්‍රක්ෂේපණය වන්නේ පීරයක් මර්කේටර් ප්‍රක්ෂේපණය. මම ඒ කියන එක මොකක්ද ඒ කිව්වේ කියලා ඔයාලට කියලා දෙන්නම්. මෙහෙන්නකො. මෙන්න මේක දිහා පොඩ්ඩක් බලන්නකො. ඔයාලට පේනවද මේකේ ලෝක සිතියමක් තියෙනවා? කොටු දෙලක් ඇතුලේ නේද ඇඳලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ මෙතන කොටු දෙලක් ඇඳලා තියෙනවා. මේ කොටු දැලේ ඔයාලට පේනවා ඇති සමකාශ්‍රිත කොටු එහෙම ලොකුවට විකෘති වෙලා නැහැ. කොටුව විදිහට තියෙනවා. හැබැයි පොතෝ සමකෙන් එළියට යනකොට ඔයාලට පේනවද මේ හරිය ඇදිලා තියෙනවා. ඇදිලා තියෙනවා පේනවද මේ? සමකේ කොටුව වගේ නෙමෙයි මේ පැත්තේ කොටු ඇදිලා. ග්‍රීන්ලන්ඩ් වල කොටු මක් වෙලාද? ඇදිලා තියෙනවා පේනවද? සමකේ ගාව තියෙන කොටු ටික සේම් මේ කියන්නේ දිග පළල ෂේප් එකේ තියෙනවා. සමකෙන් එහා පැත්තට යනකොට ඒ ටික මේ වගේ ඇදිලා ගිහිල්ලා තියෙනවා. මේ වගේ ප්‍රක්ෂේපණයක් තමයි මර්කේටර් ප්‍රක්ෂේපණය කියලා කියන්නේ. දැන් ලංකාව සමකාශ්‍රිත රටන්නේ. එතකොට මර්කේටර් ප්‍රක්ෂේපණය කියන එකේ දැන් ප්‍රක්ෂේපණය කියන්නේ සිතියම් නිර්මාණයට අපි පාවිච්චි කරන කොටු දැලක්. again ප්‍රක්ෂේපණයක් කියලා කියන්නේ සිතියම් නිර්මාණයට පාවිච්චි කරන කොටු දැලක්. හරියට මෙන්න මේ වගේ. සමකේ ගාව තියෙන ඒවැය මේ බලන්න මේ ඇක්චුවල් සයිස් එක පෙන්නනවා. හැබැයි සමකෙන් ඈතට යන්න ඔයාට පේනවා නම් බෝලේ එන්න මක් වෙලාද? ලොකු වෙලා. ඔයා දන්නවද? යුරෝපා ජාතීන් තමන් ලෝක සිතියම් නිර්මාණය කරනකොට පාවිච්චි කරේ ඔයාට ඕන් ඔය පේන ප්‍රක්ෂේපණය. ඇයි දන්නවද මේක පාවිච්චි කරේ? මේ ප්‍රක්ෂේපණය ඇතුලේ එයාලගේ රටවල් මොනවා වෙලා පේනවද? මේ බලන්න මේ එංගලන්තේ මේ දිග ගැහිලා මක් වෙලාද? ලොකු වෙලා පේනවා. ඔයා ඔය හිතන් ඉන්න තරම් එතකොට ඇමරිකාව ලොකුයිද? මගුලක් කතා කරනවා. ග්‍රීන්ලන්තේ අපේ ළමයි හිතන් ඉන්නේ ඕස්ට්‍රේලියාවටත් වඩා තනි සයිස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර දැන් අපේ ලෝක සිතියම් බැලුවාම මේගොල්ලන්ගේ හැඩ පෙන්නේ කොටු දැල නෙමෙයිනේ රටේ හැඩතලේනේ. එයාලා අර ඇක්චුවල් සයිස් එකට වඩා ගොඩාරිය ලොකුවට තමයි මේ යුරෝපා රටවල් මේ ප්‍රක්ෂේපණයට පේන්නේ. එයාලා මේ ප්‍රක්ෂේපණේ ලෝක සිතියම් අඳින්න පාවිච්චි කරේ. එතකොට නිකන් එයාලගේ රටවල් මොනයි වගේ පෙන්වන්නද? ලොකුයි වගේ පෙන්වන්න. නැත්නම් මේවා ජෝටි.